එක ප්‍රශ්නයක් අහන්නද? 2005 අධ්‍යාපනයට දළ දායක නිෂ්පාදනය කීයක් වෙන් කරාද? 2015 කීයක් වෙන් කරාද? නෑ 2015 වෙන් කරා කරපු එක කීයක් විතර? ඒ ඉලක්කමෙන් කියලා ඒක 2015 විනාශ කළා ආවේ 106ක් දෙනවයි කියලානේ. හැබැයි තිබිච්ච අපේ දෙක අපේ තිබිච්ච මුදලට තඩි අඩු නෑ මම කියන්නේ 2005 දළ ජාතික නිෂ්පාදනය 2.67ක් අධ්‍යාපන වෙන් කළා. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා බැහැලා යනකොට 1.68. නෑ 1.68 අධ්‍යාපන විධාන කපලා තිබුණේ. නෑ කපුවාට අපි කරන්න ඕනේ විදියට කරානේ. කැපුවට කරන්න කමන්නේ. අපි කිසිම අධ්‍යාපන නඩුවක් අපි තිබ්බේ නෑ. ඉතින් ඒක පෙන්නගෙන ඇහිල්ලා 106ක් දෙනවා කිව්වා 100 අරිතත් අඩුවෙන් අපිට දුන්නේ. ඇත්තටම ඔබ අවංක පිළිගන්න ළමයි එක්කෙනෙක් ඉන්න පාසල් තියෙනවා. දෙක ඉන්න පාසල්. ළමයි එක්කෙනා ඉන්න පාසල් නෑ. ඒක කොහෙවත් ඒක අපරාධයක් නෙවෙයිද? අවිවාදයක් නෑ. ඒකයි ළමයි එක්ක දෙක ඉන්න පාසල් ලංකාවේ අපට කියන්න කොහෙද? ඔබතුමා නෑ. ඔබතුමා කියනෝ නෑ කියලා. කොහොමද පාසල් පුළුවන්කම තියෙන්නේ? ඔබතුමාට ඔප්පු කරත් ඒ වැඩ පිළිවෙල තමයි අපි මෙහෙමයි. ඔබතුමා මට කියන්න ඔබතුමාට ඔප්පු කරොත් ළමයි දෙන්න තුන් දෙනෙක් ඉන්නේ පාසල ඔබතුමා මොකද්ද ගන්න කියනවා අපි මෙහෙමනේ මෙහෙම මන්ත්‍රීතුමා මේ ඉස්සර මේ පාසල් හැදුවේ අද ඊයේ හැදුවේ නෙමෙයි. ඒ අපරාධයක් නෙමෙයි. අකුලුව දියරත් වෙනකන් කොහොම ඉන්න අවුලක් නෑ ඔයින්. ඒ වගේ තමයි අපනයන වැඩ පිළිවෙලක් අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීම තුළ මේ රට ඉතාම ස්වයං පෝෂිතව අපි දැක්කා. පෙරදිග ධාන්‍යාගාරය කියලා අපිට නම තිබුණා. අපි අපනයන වැඩ පිළිවෙල පැහැදිලි කරන්න බෑ. අපිට තියෙනවා ඔයාට ඉන්නවනම් ගමේ දෙන්නම් අපි පොල් වගා කරන්න අපි සම්පූර්ණ මේ ආධාර දෙනවා. මොකද අද අපිට අපේ රජයේ තියෙන වැඩසටහන් ගොඩක් හදලා කුරුඳු හිටවන්න ඔබතුමාගේ දෙන ගම්මානෙටම අපි දෙන්න කුරුඳු හිටවන්න දෙනවා. කුරුඳු ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර දෙනවා. ඒ දෙනවා. පොල් වගා කරන්න පොල් ටික දෙනවා. රුපියල් මන්ත්‍රීතුමා ගොවිය වගා කරපු කුරුළු ටික පාලු කරපු ආණ්ඩුව. නෑ පාලු කියන්නේ පාලු කරපු සාගතය කැඳගත්ත ආණ්ඩුව දැන් කියනවා වගා කරන්න. නෑ නෑ ඒ කවුරුත් බඩගින්න වෙලා මේ රටේ 17 ලක්ෂ පවුල් 17 ලක්ෂ 50000 ඒ දේශපාලන සාගතයක් ගෙන්නලා දැන් කියනවා වගා කරන්න. අපි මම එක දෙයක් විතර මතක් කරන්නම්. මේ රටේ සාගතය කියන සාගතය හොඳම ආදර්ශය අපේ රටේ නායකයා ජනාධිපතිතුමා මේ වෙනකොට දීලා තියෙනවා. මේ රටේ ජනාධිපතිවරුන්ට නිල නිවාස හදලා තියෙනවා යන හැම තැනකම. ඒ වෙන තැනක ගිහිල්ලා නවතින්න බෑ. ජනාධිපතිවරයා හෝටලයකට එනවා ගියාම මුළු හෝටලේම ඉන්න මිනිස්සු එළියට දාලා එතන ඒ ආරක්ෂාව සැලසනකොට සාමාන්‍ය ජනතාවට තියෙන ප්‍රශ්න ටික මොනවද කියන එක මේ ඉන්න පොඩි ළමයාටත් දැනෙනවා. ඒක මෙතුමාලට දැනෙන්නේ නැති එක වෙනම ප්‍රශ්නයක්. මොකද්ද කරන්නේ ඒවට? මේ නිල නිවාස ඉන්න අහගන්න ඒවට අහන්නේ මොකද්ද අතන රටේ ජනතාව හරි ඒක මේ උත්තරේ දෙන්න. නෑ රටේ ජනතාවනේ ඒ හතේ පොඩ්ඩක් ඔබතුමා මේ අහන්නකෝ. හරි ඔබතුමා පාර්ලිමේන්තුවට ඊළඟ පාර එන්න නෑ මෙතුමල්ලා කැටහොල්ලලද මේ මෙතුමල්ලාගේ මිලියන 7ක සංචිතයක් තියාගෙන ඉන්නේ මෙතුමල්ලාගේ මේ ඔබතුමල්ලාගේ පක්ෂයේ account එකේ. හරි මෙතුමල්ලා යුනියන් හදාගෙන ඔබතුමල්ලා යුනියන් හදාගෙන ෆැක්ටරි වලට ගිහිල්ලා කප්පම් ගන්නවා. හරිද ඔබතුමල්ලා කප්පම් ගන්නේ ෆැක්ටරි වලින් විතරක් නෙමෙයි. ඒ අරගෙන මේ අය තමන්ගේ මුදල් හදාගන්නේ. මෙතුමාලා දැන් මෙතුමා කිව්වා දැන් මෙතුමා ඉස්සෙල්ලා කතා කරනකොට හරි මට එනවා මෙතුමාගේ එන්න ඇවිල්ලා බලන්න මාධ්‍ය වලට ඇවිල්ලා බලන්න මේ කවුද ඉන්නේ දෙන්න බෝ කියන්න බෑ. ඊළඟ කිසි ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් තියෙනවා මේ අවස්ථාවේ. කිසි ප්‍රශ්නයකට අවස්ථාවක් තියෙනවා. ඔබතුමා පැහැදිලි කරන්න ඕනේ නැහැ. හරි ඔබතුමාලගේ පක්ෂය. ඔබතුමාලගේ පක්ෂයනේ දෙන්නේ. හරිද? ඒක මම නෙමෙයි කියන්නේ. කේතිය රජුගේ බාප්පා මම කියන්නේ ඔබතුමාලගේ මේ ආයතනයේ නායකතුමා ඇත්තටම කියන්නේ කේතිය රජුගේ බාප්පද? ඔබතුමා දිලිත් මාත්‍යගෙන් යන්න ඇවිල්ලා ඔබතුමා ගැන කියයි. හරිද? අපි කප්පම් ගන්නව නම් ඔබතුමා ජනාධිපති කෙනෙක් කියනවා. ඔබතුමාලා ඩබල් කැප් ටික ගන්නවා. ඔබතුමාලා ඩබල් කැප් ටික ගත්තා. ජනාධිපති පඩිය ගන්නවා. මහජන දීමනා ටික ගන්නවා. තුනෙන් දෙක කතා කරන මෙතුමාලා බඹෙන්නේ නේද? රටේ ජනතාවට ජනාධිපති බඹෙන්නේ හලෝ. මෙතුමාලා හක්කේ බුදුරස් අපි කප්පම් ගන්නකන් ඉන්නවා ජනාධිපති බඹෙන්නේ. ඔක්කේ ධර්මස් තියාගෙන මෙතුමාලා ජනාධිපති බඹෙන්නේ. වෙලකින් JVP එක කප්පම් ගන්නකම් මෙයාලා දන්නවා. මේ හැමෝම පර්මිට් එක ගත්තා. JVP එක කප්පම් ගන්නකම් හලෝ කෙනෙක් නෑ. ඒ විතරක් නෙමෙයි මෙතුමාලා පඩිය ගන්නවා. ඒ දීමනා ටික ගන්නවා. පාර්ලිමේන්තුවෙන් ඇවිල්ලා වරප්‍රසාද සියලුම දේ ගන්නවා. අද මෙතුමාලා කියනවා අපි ආවහම මේ මොකුත් ගන්න මේ රටේ මහ බැංකුව කොල්ල කෑවා. මේ රටේ ජනතාවගේ මුදල් කොල්ල කෑවා. අපි ප්‍රශ්නයක් අවස්ථාවක් දෙමු. ඉන්න යහපාලන කාල සීමාවදී මන්ට මේ වටේ ප්‍රශ්නයක් ගන්න අවස්ථාවක් තියෙනවා. අපි එතකොට අවස්ථාවක් දෙමු. පොඩ්ඩක් කෙටි අවස්ථාවක් ගන්න. ඩොලර් සංචිත කීයද තිබ්බේ? ඔය කිසිම දෙයක් දිනු කරන්න වැඩ කරලා නැහැ. අපි මේ වටේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින් කෙටි ප්‍රශ්නයක් දෙමු අවස්ථාවක්. මේකේ ප්‍රශ්න අහන්න පුළුවන් මේ සංවාදය. හරි. දැන් ඔයා කිව්වනේ JVP එක කප්පම් ගන්නවා කියලා. ඒතර ඔයත් දන්නවා. ඒ කප්පම් ගත්ත කම්පැනියක් දන්නවා. මේ රටේ ඉන්නෝනි මහා බල සම්පන්න ජනාධිපතිවරේ. එයා මං කියන්නේ පඹයක නෝනම් මේක හොයන්න එපායි.
එයා පඹේක් නොවනව නම් ඒක හොයලා දඬුවම් කරන්න එපායි. අන්න ඒක කරන්නකො හෙට ඉඳලා. හෙට කරන්න පුළුවන් නම් ඒකට. හොඳයි වෙන්න. එහෙම නැත්නම් ඔයා පඹේක්. ඔයාගේ ජනාධිපති පඹේක්. හරි හරි. එහෙනම් හෙට අල්ලන්න. හරි හරි. ඔබතුමාලගේ නැත්නම් ගෝඨාභය පඹයා. ඔබතුමා වගේ මේ මොකද එහෙම නැත්නම් ඔය බොරු කියන්න එපා. අනුර කුමාර දිසානායක කියන පුජ්‍යලයා මොනවද ඔහුගේ වැඩපිළිවෙල? ඔහු කියන දේවල් මොනවද? ඔහු කියන විජේසන්තික හොයාගන්න විදේශ රටවල් වල ඉන්න අයට ඩොලර් 500 ගාන දාන්න කියලා. ඉතින් ඕවා මේ බොරු සුරංගද දාන්න බැයිද? ඒක හොඳ වැඩ නෙමෙයි. ඒක හොඳයි. ඒකෙන් ඔබතුමා හිතනවා රටක් හදන්න පුළුවන්. රටක් හදන්න බෑ. මෙතුමාලට හදන්න පුළුවන්. ඔබතුමාලා හැමදාම ඩොලර් මිලියන 7000ක් කියන්නේ යනවා. ඔබතුමාලා මිලියන 7000ක් දැන් එකතු කරනවා. ඔබතුමාලා හැමදාම මිනිස්සු කප්පම් ගන්නවා. දැන් මෙතුමා අධ්‍යාපනය ගැන ඔබතුමා අධ්‍යාපනය ගැන කතා කළා. මෙතුමා මොකද්ද කිව්වේ අධ්‍යාපනය? මෙතුමා කිව්වේ ග්‍රාමීය පොඩි පාසල් 5000ක් වහනවා කිව්වා. මෙතුමාලගේ ආණ්ඩුවම පොඩි පාසල් 5000ක් වහනවා. ගමේ අහිංසක දුප්පත් අම්මාගේ තාත්තගේ දරුවා මේ බස් එකට දෙන්න සල්ලි නැතුව දුප්පත් මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ මිනිස්සුන්ට යන්න තියෙන පාසල වහනවා. ලංකාවේ කොට්ටාශ 5000ක් කැඩුවේ පොඩි විද්‍යාත්මකයි. ග්‍රාම සේවා සම 14021යි. කොට්ටාශ 5000ක් කියන්නේ ග්‍රාම සේවා සම 2යි 2.3ක් විතර තමයි ඒක කොට්ටාශයකට තියෙන්නේ. ඒතර ඒ කොට්ටාශ පාසලක් හැදුවට පස්සේ ළමයට ගෙදර ඉඳගෙන පයින් මේ ඉස්කෝලේට යන්න පුළුවන්. රත වාහන තදබදයක් නැහැ. ඒ ඉස්කෝලේ දෙක ඔක්කොටම දෙන්න ඕන, කම්පියුටර්ස් දෙන්න ඕන, ලැබ් දෙන්න ඕන, ස්විමින් pool දෙන්න ඕන, සියලු පහසුකම් දෙන්න ඕන. එතකොට මං කිව්වේ ඉස්කෝල 10000ක් තියෙනවා නම් 10168ක් 5000ක අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේක වහන්න ඕන කියන එක නෙමෙයි. මේ 5000ට ඒකේ සියලුම සම්පත් ටික දුන්නාට පස්සේ අර ඒ ඉස්කෝල 5000ට දෙන මහා සම්පත් කන්දරාව මේකට ගොඩ ගැහුවට පස්සේ සුපිරි ගණේ ඉස්කෝල 5000ක් හදන්න පුළුවන්. ඒතර මේ භූමි 5000 වෙන වැඩකට ගන්න පුළුවන්. රටේ භූමිය සීමිතයි. මම කියන්නේ මේක තේරෙන්නේ නැති මෝඩ කෙනෙකුට මට හරිය කනගාටුයි. මට එහෙම කෙනෙක් මේක ලැබීම ගැන මේක සාකච්ඡාවට. දැන් මේ රට හදන්න අනුර කුමාර සහෝදරට බෑ කියන එක විදේශීය මුදල් ඉල්ලපු ලැජ්ජ වෙනවලු. විදේශීය මුදල් ඉල්ලපුකට ලැජ්ජ වෙන්න ඕන ඔයා. මෙතන ඉන්නේ පිරිමි 5 දෙනෙක්. මේ පිරිමි 5 දෙනාම කන්නේ කාන්තාවන්ගේ. ඒ රට හදලා නෙමෙයි. ඔයා දැනගන්න. ඔය අපහාස කර විදේශීය ඉල්ලන්න එපා කියලා මිලියන 7000ක් එවන්නේ මේ රටේ කාන්තාව. ඔයාලා හදපු හොඳින්ද නෙවෙයි රටේ ගියේ. දරුවට උගන ගන්න විදියක් නැහැ. කෙල්ල දීග දෙන්න විදියක් නැහැ. වහලා තෙමෙනවා. ගෙදරට ණයකාර එනවා. අම්මා කොහේ හරි කොළඹ බස් එක නැගලා රට ගිහිල්ලා හම්බ කරගන්නවත් අම්මගේ ජීවිතේ විනාශ කරගෙන. දුප්පත්කමයි නූගත්කමයි මේ ආණ්ඩු කවදාකවත් අයින් කරන්නේ නැහැ. ඔබ දුප්පත්කමෙන් මුදව ගන්න. ඔබ නූගත්කමෙන් මුදව ගන්න. ඔයාලා දෙන්න අපිට ඡන්දේ. මේ රටේ ජනතාවට හරියමන් අධ්‍යාපනයක් තිබුණා නම් අර ගිවිසුම ගහපු දවසේ මහ පොළවේ ගිවිසුම ගහපු දවසේ බැසිල් රාජපක්ෂ මහත්තයා මේ රටෙන් පන්නන්න ඕන. එහෙම රටට ගිවිසුම් ගන්න පුළුවන්ද? මෙයා ගිවිසුමක් ගැන කතා කළා අනුර කුමාර සහෝදරට පින්සි දෙන්න තමයි ওই වාක්‍ය දෙකවත් ඉගෙන ගත්තේ. නැත්තම් කැබිනට් එකට පෙන්වෙන්නේ නැහැ, පාර්ලිමේන්තුවට පෙන්වෙන්නේ නැහැ, මොකක්වත් නැහැ. මෙයා ඒ වචන දෙක හරි ඉගෙන ගත්තේ අනුර කුමාර දිසානක සහෝදරගෙන්.